බලයෙන් කතරගම කඳසුරුදුගේ වේලායුධ තෙදින් මේ අඩවියෙන් බැහැරෝ ඵලයන් මේ අඩවියෙන් බැහැරෝ ඵලයන් හෝනියම් යක්ෂයාගේ අනද කාලිමෑණියගේ ත්‍රිශූල බලයද ඉහළින් සිටි ඊශ්වරාණින් විෂ්ණුවණින් මේ බන්ධනය කැපී අලුයේවා ඕම් ස්වාහා ඕම් ස්වාහා ඕම් ස්වාහා. ගුරුන් වහන්සේ මාමාගේ හඬ රැව් පිළිරැව් දෙන්ට විය. වැටෙන්ට කලින් ඇඳ පල්ලට වෙලා හේතුවක් දාන්ට වනේ වෙනදාට වඩා මගේ ගතට මහා වේදනාවක් දැනුණ හන්දා. දන්නේම නැතුව හෝරා දෙකක් පමණ මහා නින්දක් ගෙහුම් ඇඳිරි වැටීගෙන එද්දී ඈතින් ඇහුනේ සිරාගේ මෝට බයිසිකලේ සද්දේ. ඌට අපි ආදරයට දොඩන්නේ සිරා කියාලා. උගේ නම තමයි සිරිදාස. ඌ මගේ යාළුවා. උගේ බයික් එකේ සද්දේ මිදුලෙන් ඇහෙද්දී ඇඳපල්ලෙන් බිමට බැස මිදුලට ඇදුනේ ඉබේටම වාහේ. මං තකානියක් ආවේ උඹව එක්කෝගෙන යන්ට. මගේ සිදාදියට දීගගිය රන්මලී නගා ඒකිටයි ඒකිගේ මිනිහටයි පෝය 7ක් යන්ට කලියෙන් එවුන් දෙන්නකින් එකෙක් මැරී වැටෙන්ට මොකාදෝ එකෙක් විනයක් කුරාලලු. උන්ගේ ගෙදර අද රාත්‍රියේ පුහුලක් කපනවා. උඹ වරෙන් ගෙහුන්ෙන්ට මාත් එක්ක. සිරා කීවේ උගේ තඩිසි ඇස් දෙකෙන් මගේ දෙස බලමින් ඇස් දෙක තවත් තඩිසි කොර ගනිමින්. අම්මාගෙන් තේ කෝප්ප දෙකක් ඉල්ලාගෙන උගුරට දෙකට ගිල දමා අපි දෙන්නා තකහනියක් යන්ට ලෑස්ති වුණේ. සිරාගේ නංගීගේ ගෙපැල බලාලා අපි දෙන්නා බයික් එකෙන් පිටමන්නුනේ හනිකට. සිරා උගේ ගෙදරට ගොහින් හාල් පොල් දුම්මල එක්ක අවශ්‍ය කොරන කළමනා දමා තිබූ මල්ල මගේ අතට දී පරිස්සමින් ඕක අල්ලා ගනින් කියා ගමන ආරම්භ කොරන්ට බයික් එක පනගන්නන්ට ය. දැන් 7 කනිසම පහුවී ගොහින් හමාරයි. බෙද්දේ කනත්ත පාර ළඟින් ගමන් යන ඕන එකෙක්ට හිතට බියගෙන එන්නේ ඉබේටම වාහේ. මටත් ඒ බය දැනුනේ සිරාගේ නිහඬියාව නිසාදෝ මගේ හිතට දැනෙන්ට විය. ඒ නිහඬියාව බිඳින්ට මටත් හැකියාවක් තිබුණේ නැත්තේම මේ කැලෑ කුට්ටියේ අද්භූත කතා ගමේ එකාලා දොඩවනවා මගේ කනටත් වැටී තිබෙන්ට විය. හැතැම්ම ගානක් පහු කොරාලා අපි දෙන්නා දෙයියන් හන්දිය ගමට ගොඩ බැස්සේ පැය 4:00කට පස්සේ සිරාගේ නංගි තැනගේ ගෙදෙට්ට ගොඩ වෙද්දී 9 කනිසම පහුවෙච්චි. අපි ඒ දොරකොඩට ගොඩ වෙන වංගියේ සිරාගේ මස්සිනා අපි අසලට ආවේ ගතේ වේදනාවක් ඇති එකෙක් වාහේ. මට උගේ මූණෙන් පේන්ට තිබෙච්චි මොකාදෝ අයියන්ඩි මේ පැලට වින කරාපු පාහරයා උඹලාට විශාලට කරදර වුණාදෝ. අයියන්ඩි පුහුල කපද්දී ආපිට යන්ට කපන්ට කියාපන්. සිරා මස්සිනාට එහෙම කිව්වේ මහා කෝපයක් හිතේ තියාගෙන බව උගේ මූණෙන් පේන්ට වෙච්චි. නංගීට වැඩක් කොරගන්ට බැරුවා. ඒකි වැටුන තැන වැටීලා පොඩි එකාලටත් මොරසං ගලන උන උන්ගේ ඉසේ රස්නේ බිත්තර තම්වන්ට රත් කොරාපු මුට්ටියක් වාහේ. දැන් සුමාන 2කටත් වැඩියෙන් ගෙහුම්
තෙල් ටිකක් මතුරන්ට කියාලා ගුරුන්නාන්සේ ගෙනාපු වංගියේ ඕම් දැනගන්ට ලැබුණේ අපේ පවුලට ලෙඩ කොරවන්ට එක්තැන් කොරවන්ට මහසෝන් පිල්ලියක් එවාලලු බන්ධනයක් කොරාලා මහා බලගත්තු බන්ධනයක් ලුවෝම් ඒකායේ කතාව හෙද්දී මගේ හිතට බය දැනුනේ ඉබේටම වාහේ. දැන් රාත්තිරී 10 කනිසම පහුවෙච්චි මිදුල මැද තනා තිබුණ ගොක්කොල පහන දල්වා සුවඳ කපුරු දුමින් මුළු නිවසම වාහේ දුම්මල අල්ලා ගුරුන්නාන්සේ තැන මේ කර අදින්නේ හදිහූනියම කිරූ එකාගේ හදිහූනියම කපන්ට වග මට තේරුම් ගියේ ඉබේටම. රාත්තිරි අහස පාළු මූසල පාටක් අරගෙන තිබෙච්චි හීතල වෙනදාට වඩා දැනෙන්ට වෙච්චි මහා මූසල භයානක භයංකාර මහා මොකද්දෝ මූසලක් අවට වටපිටාවෙන් දකින්ට තිබෙච්චි බලුනගුට්ටන්ගේ මූසල උඩුම්බිරුමේ සද්දේ ඇහෙන්ට තිබුණේ ගුරුන්නාන්සේ මාමාගේ මැතිරිලි සද්ද මැද්දේ යකුන් ප්‍රේත යන්දුරු කර හරමි මෙසී ඉතින් පල යන් යකුනේ නොසිට මෙසී ඉතින් පල යන් යකුනේ නොසිට මෙසී. ඕන් නමෝ භගවතේ ඊශ්වර අවතාරයෙන් ශ්‍රී විෂ්ණු වහන්සේ සතරවරම් දෙවි මණ්ඩලයේ යනින් මේ ආතුරයාගේ ශරීරයට බැඳී සිටින්නා වූ සියලු යක්ක භූත ප්‍රේත පිසාච අදෘශ්‍යමානාත්මයෝ මේ මොහොතේම ඉවත්ව යෙත්වා නාරායන බලයෙන් කතරගම කඳසුරුදුගේ වේලායුධ තෙදින් මේ අඩවියෙන් බැහැරෝ ඵලයන් හූනියම් යක්ෂයාගේ අනද කාලිමෑණියගේ ත්‍රිශූල බලයද ඉහළින් සිටි ඊශ්වරානින් විෂ්ණුවනින් මේ බන්ධනය කැපී අලුයේවා. ඕම් ස්වාහා ඕම් ස්වාහා ඕම් ස්වාහා. ගුරුන්නාන්සේ මාමාගේ හඬ රැව් පිළිරැව් දෙන්ට විය. ඒ මහා රාත්‍රියේ ගුරුන්නාන්සේ මාමාගේ හඬ රැව් පිළිරැව් දෙන්ට විය. සිරාගේ නගාගේ ගම් තුලාවෙන් මාමාගේ මැතිරිල්ල දිහාවේ ඇස් තඩිසි කොරගෙන බලාගෙන ඉන්ට වෙච්චි මාමාගේ මැතිරිලි හඬ කෙමෙන් වැඩි වෙද්දී සිරාගේ හීන් නගා ඉඳන් උන්නු තැනම කඩාගෙන වැටිච්චි. ගමේ උන්දලා දෙතුන් දෙනෙක් වතුර ගසාලා ඒකිගේ මුහුණ අතගාමින් ඉන්ට විය. බයවන්ට කාරි නැතුවා ඒකිට ඉන්ට ඇරපල්ලා මේකිට සොහොන් යකෙක් බන්ධනය කොරාලා මේකිගේ බොටුව කඩා ලේබොන්ට ඔල්ලුව සත් කඩකට පලා ප්‍රාණය ගන්ට මේකිට සොහොන් යකෙක් බන්ධනය කොරාලා බොලාවෝ. අප්පුවා ගින්දර දමාලා ඇන්නවර දුම්මල කබල මගේ බල පෙඤ්ඤඤ්ඤ කියාලා ගුරුන්නාන්සේ තැන මහා හඬින් මතුරන්ට විය. තොගේ අඩවියට තෝ ඵලයන් බුදුන්ගේ ශ්‍රී මුඛ දේශනාවට පිටුනපා දෙවියන්ගේ තෙද බලයට යටත්ව මෙතෙන් පටන් මේ ශරීරයෙන් මේ ගෙවත්ත අතහැර කල්ප කාලාන්තරයකට පලා සේවා අනයි දේවානයි ගුරුන්නාන්සේ තැන මහා හඬින් මතුරන්ට විය. දැන් රාත්තිරී 12 කනිසම ළඟාවන්ට විය. සිරාගේ හීන් නගා මහා හඬින් හෝමිටි තියච්චි ගුරුන්නාන්සේ තැන මහා හඬින් ඒකිගේ ඔළුවේ අතක් ගසාගෙන මතුරන්ට වෙච්චි. කහදියරවල ඔබාලා තිබූ දෙහි ගෙඩි එකින් එක ගිරයට තබා ඒකිගේ ඔළුව මත මතුරා එකින් එක කපාපුවාහේ. මට යන්ට බැරුවා මේකිගේ බොටුව කපාලා රීරි බීලා හිස සත් කඩකට කපාලා
මට යන්න ඕනේ. ඕක නවත්තපන් ගුරුන්නාන්සේ. ඕක නවත්තපන්. මට යන්න බැරුවා. සිරාගේ නංගීගේ බන්ධනය කොරාලා තිබූ සොහොන් යකා නංගීගේ ඇඟට වැහි දෙවොල් තියද්දී ගුරුන්නාන්සේ මාමා කනකට නොගෙන කොණ්ඩ වැටිය තවත් තද කොරාලා දෙහි කපන්ට වෙච්චි. තෝ දන්නේ නෑ මගේ බල. ගුරුන්නාන්සේ මාමා මහා හඬින් මතුරච්චි. 12 කනිසම පහුවී හෝරාවක් ගත වෙච්චි. ඊ නගා යටි ගිරියෙන් හූහඬ තියද්දී අසලවංගියේ වත්තපාමුල නුගේ අත්තක් ජරාස් බරාස් ගාමින් කඩාගෙන වැටෙන හඬක් එක්කම වාහේ හේනගාගේ හෝතියවිල්ල අහවර වෙච්චි. හේනගාගේ හෝතියවිල්ල අහවර වෙච්චි. යහමින් පත්තු කොට තිබූ පහන ඉබේටම නිවී ගියේ මගේ ඇස් අසලමය. උගේ සෙල්ලං අහවරයි. ගුරුන්නාන්සේ තැන කියන්ට වෙච්චි. දෙහිගෙඩි සියල්ල කපාලා මතුරාලා ආරක්ක යන්තර දමාලා දෙයියන් වහන්සේලාට වැඳ නමස්කාර කොරේ. අදත් ආතුරයන්ට අනුකම්පා කොරන්ට කෘතගුණ දක්වනවා වාහේ. ගුරුන්නාන්සේ තැන දෙවියන් වහන්සේලාට වැඳ නමස්කාර කොරන්ට විය. උඹලගේ ඉඩමට ආරක්ෂාවත් තමන්ට ඕනෑ. මං ඕනි කොරන කළමනා සූදාඥං කොරඥං. සුමානයක් යන්ට කලියෙන් ඒ ටික කොරන්ට ඕනෑ. ගුරුන්නාන්සේ මාමා කීවේ කරමත තිබූ ලේන්සුවෙන් මුහුණේ තිබූ දහදිය පිසදා ගමින්. ආයේ බයවෙන්ට කාරි නෑෝ. මයේ ප්‍රාණයේ තියෙනකං මං ආතුරයන්ට පිහිට වෙනවා බොල. එහෙම කියාලා ගුරුන්නාන්සේ මාමා පුවක් කෑලි දෙකක් කටේ ඔබාගෙන කුණු එක්ක බුලක් කොලයක් කටේ ඔබනින් ගමන් ගුරුන්නාන්සේ මාමා මං ගෙහුන් එඤ්ඤං කියලා ගෙදරින් පිටවන්ට උනේ. මහාරෑ මැද්දේ අප්පුවා යමං කලමනා ආදිය ලෑස්ති කොරගනි. සිරාගේ හීන් නගාටත් සිරාගේ මස්සිනාටත් අපි ගෙහුන් එඤ්ඤං කියලා මහාරෑ මැද්දිරියේම අපිත් පිටමං වන්ට උනේ. පහුවදා උදෑසනින්ම පොරොන්දු වී සිටි ගොයමක් කැපිල්ලක් නිසාවෙනි. මහාරෑ රාත්‍රියේම අපි දෙන්නාත් සිරාගේ මස්සිනාටත් සිරාගේ නංගීටත් සමුදෙන්ට වෙච්චි. අපේ YouTube නාලිකාව නරඹන ඔහේලත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා අදට මං ගොහින් එඤ්ඤං.